Hello boys, ඉතින් මේ පසල් වලට ගොඩක් ප්‍රශ්න කරලා දෙන පසල්ලක් මෙතනින් එහාට ඔයාලට ගහගන්න තේරෙන්නේ නැහැ කියලා ගොඩක් අය දාලා තිබ්බා. ගොඩක් අය මෙතන හිර වෙලා ඉන්නවා. හරි ඉතින් මෙතන පොඩි වැඩක් කරන්න තියෙන්නේ. මෙතන මේ NPC ඉන්න ගාව තියෙන එක අපි ඒ වතුර පාර එන එක නතර වෙනකන් කරගන්න ඕනේ. ඉස්සරහින් යන වතුර පාර අපි නතර කරන්න ඕනේ පරණම NPC ඉන්න තැන. ඊට පස්සේ ඒ ඉස්සරහින් තියෙන යා තුන අපි ඇක්ටිව් එකේ තියාගන්න ඕනේ. ඒකෙන් එන වතුර පාර දෙන්න ඕනේ. මේ ඊට පස්සේ ඒකේ පැත්තට හරවලා මම කරගෙන විදියට මේක තියෙන එක රොටේට් ක්ලොක්වයිස් එකක් දාලා තව ක්ලොක්වයිස් එකක් දාලා ඊට පස්සේ ආය තිබුණු තැනටම කරගන්න ඕනේ. හරිද? ආය බලා ගන්න මම කරන විදියටම කරගන්න. එතකොට එහා පැත්තේ තියෙන මේ පිළිම තුන ඇක්ටිව් වෙනවා. ඒකෙන් ඊට පස්සේ එන වතුර පාර එනවා. ඊට පස්සේ ඉතින් අර පේනවනේ අර දැන් එහා පැත්ත එක ඇක්ටිව් වුණේ නැත්නම් ඒක ආය අනිත් දෙපාරක් තුන් පාරක් ඒක කරගන්න. එතකොට ඒකත් ඇක්ටිව් වෙනවා. අපි මේ තුන තමයි ඇක්ටිව් වෙන්න තියෙන්න ඕනේ. හරිද? මොන විදියකින් හරි ඒ තුන ඇක්ටිව් වෙන්න තියලා ඔය මේ කරගෙන එක මැද තියෙන බෝලේ ඉස්සරහින් තියෙන්න තමයි ඕනේ. හරිද? ඊට පස්සේ මේක එකපාරක් කරකලා මේක මේ තියෙන එක අපි ඉස්සරහට හරවන්න ඕනේ ඒකේ මූණ. හරිද? මේකේ මම තියෙන කරන විදිහටම කරගන්න වීඩියෝ එකේ තියෙන විදිහටම බලලා කරගන්න. නැත්නම් මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ මේක තව එකපාරක් ක්ලොක්වයිස් එක කරගන්න ඕනේ. රවුම ඔහම පේන විදිහට. එතකොට හරි. ඔන්න පසල් එක එතනින් අන්ස්ලෝ වෙනවා. ඔයාලට තේරෙන්නේ නැති තැනක් හරි තේරෙන්නේ නැති දෙයක් හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මට WhatsApp message එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට කියලා දෙනවා. අනිවාර්යෙන්ම උදව් කරනවා. ඉතින් ඔහොම තමයි කරන්න තියෙන්නේ. subscribe කරන්න, TikTok එකෙන් follow කරන්න. ඉතින් group තියෙනවා, group වල join වෙන්න. guild එක තියෙනවා, guild එකට එන්න පුළුවන් එහෙනම් ඔයාලට. හරි ඉතින් පසල් එකත් අන්ස්ලෝ කරන වීඩියෝ ඔයාලට මම ගෙනාවා. මෙතනින් ඔයාලට මොනවද ඕනේ මොන වගේ වීඩියෝද ඕනේ කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මම අනිවාර්යෙන්ම මේ වගේ එනවා. අනිවාර්යෙන්ම උදව් කරනවා. අනේ ඉතින් අතර වීඩියෝ එක ඉවරයි. බලපු හැමෝටම ස්තුතියි.